මද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කරගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ්‍රී ලංකා පොලිසිය පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ තවත් අදියරයක් ඊයේ 15 දිනයේදීද සිදු කර තිබේ. මේ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 6129 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත. එහිදී පුද්ගලයන් 27092 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 10147ක්ද යතුරු පැදි 7587ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබේ. එකී බැටලීම් වලදී මද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 863 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට ඍජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 24 දෙනෙකුද වරන්තිකරුවන් 402 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත. තවද මෙම මෙහෙයුම් තුලදී නීති විරෝධී ගිනි අවි 5ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. තවත් මෙවැනි උණුසුම් ප්‍රවෘත්ති දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.